අද්භූත කතා සහ ජනප්‍රවාද අතරින් ඉතාමත් ප්‍රසිද්ධ මෙන්ම බියජනක අත්දැකීමක් ලෙස සැලකෙන අමුදොලේ සිද්ධිය ආශ්‍රිත කතාවක් මම ඔබට ඉදිරිපත් කරන්න. මෙය බොහෝ දෙනා අතර කතාබහට ලක්වන සත්‍ය සිදුවීමක් මත පදනම් වූ කතාවකි. දශක කීපයකට පෙර රත්නපුර ප්‍රදේශයේ ගම්මානයක සිදු වූ බව පැවසෙන මෙම කතාව රාත්‍රී කාලයේ තනිව ගමන් කිරීමේදී සිදුවිය හැකි අද්භූත අත්දැකීමක් පිළිබඳවයි. සෝමපාල යනු දිනපතාම අඳුර වැටෙන තුරු කෙතේ වැඩ කර නිවසට පැමිණෙන ගොවියකි. ගම අද්දර තිබූ විශාල අමුදොලක් පසු කර තම නිවසට යාමට ඔහුට සිදුවිය. එම දොල අසල මහ රෑට අමුතු ශබ්ද ඇසෙන බවත් මිනිසුන් එහි යාමට බියවන බවත් ගම්මුන් නිතරම පවසති. එක්තරා වැසි සහිත රාත්‍රියක වැඩනිම වී පැමිණි සෝමපාල අමුදොල අසලට පැමිණියේය. එකවරම ඔහුට දොල අසලින් යමෙක් අඬන ශබ්දයක් ඇසුනි. ඔහු විදුලි පන්දම දල්වා බැලූ විට එහි කාන්තාවක් හිස කොණ්ඩයෙන් මුහුණ වසාගෙන දොල අසල වාඩි වී සිටිනු දුටුවේය. සෝමපාල බිය නොවී නංගි මේ මහරෑ මෙතන මොකද කරන්නේ? ගෙදර යන්න කියා ඇසුවේය. එම කාන්තාව හිස එසෙව්වා. නමුත් ඇගේ මුහුණේ ඇස් නාසය හෝ කට තිබිය යුතු තැන සුමට සමක් පමණක් විය. ඇය එකවරම අඩි කිහිපයක් උසට උස්ම දරුණු ලෙස සිනාසින් සෝමපාල දෙසට පැන ඇත. සෝමපාල බියෙන් සිහිසුන්ව ඇද වැටී ඇති අතර පසුදා උදේසන ගම්මුන් ඔහුව සොයාගන්නා විට ඔහු දැඩි උණකින් සහ කම්පනයකින් පෙළමින් සිටියේය. එයා ගොඩක් දවස් යනකම් උණ අරන් සිහිවිකල් වගේ හිටියේ. සෝමපාල කවදාවත් ඒ සිද්ධිය උනාට පස්සේ ආය රෑට ඒ පාරේ ගියේ නෑ. ගමේ මිනිස්සු තාමත් කියන්නේ ඒ අමුදොලේ තියෙන්නේ සාමාන්‍ය දෙයක් නෙමෙයි කියලා. මොකද අදටත් රෑතිස්සේ ඒ දොලපාරෙන් කාගේ හරි හැඬුම් හඬක් ඇහෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා. ඔයාලා හිතන්නේ මොකක්ද? ඒක ඇත්තටම අද්භූත දෙයක්ද නැත්නම් මනෝ විකාරයක්ද? රත්නපුර ප්‍රදේශයේ මෙවැනි අද්භූත දොලපාරවල් පිළිබඳව පැරණි ගැමියන් අතර පවතින ජනප්‍රවාද මෙම කතාව තවදුරටත් තහවුරු කිරීමට යොදාගත හැකිය.